ටීෂර්ට්ස් ගොඩක් තියෙනවා. මේක කෙනෙකුට නම් සිම්පිට්ටු නැති වෙයි මේ හරිය. එතකොට මේ හරිය මිරාස්ල මේ බෑග් ට්‍රෙන්ඩ් එක දානවා. හරිය යුනික් එකක් තියෙනවා. මේක උනේ 1500. ගොඩක් ආවිෂ්කරණ පුළුවන් ලාභය සාමාන්‍යයෙන් අර ස්ට්‍රෝබෙරි බම්ස් වගේ නම් ඉතින් අද මම හිතුවා ඔයගොල්ලොත් එක්ක වෘත්තට මම මොනවද ගත්තේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මම හිතන ඔයගොල්ලන්ටත් ඒකේ මාකර් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් බලමු මේ සැරේ ඇත්තටම shopping කරේ තිලක වර්ධනයේ කෙනුයි සුදු ඇලියේ කෙනුයි. ඉතින් ඔන්ලයින් ගත්ත ඒවාත් තියෙනවා. ඉතින් ඒක ඔක්කොම මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම මේ ටී-ෂර්ට් එක. ඉතින් මේ ටී-ෂර්ට් එක ගත්ත මම තිලක වර්ධනයකින්. ඉතින් මේ වගේ ටී-ෂර්ට්ස් ගොඩක් තියෙනවා. මේකට ටිකක් කොට වගේ එකක්. ඉතින් මේක උනේ මට 695යි. ඉතින් ඒක ලස්සනයි. ඉතින් ඔයාලටත් දැන් ගියත් තිලක වර්ධනයකින් ගන්න පුළුවන්. මම ගත්තේ මේවා කිරුත් බර්ගර් තිලක වර්ධනය. ඊට පස්සේ මෙන්න මේ වගේ බ්ලවුස් එකක් ගත්තා. රතු පාට මේ වගේ අත තියෙන එකක්. මේක උනේත් 530ක්. උනේ මේක තිලක වර්ධනගේ 530යි උනේ. හරිද? ඊට පස්සේ ළමයි මට මේ අවුරුද්දේ මම අනිවාර්යයෙන්ම ගන්නම් කියලා හිතියේ. ඉතින් ඇත්තටම හැමදාම shopping කරාට අර අවුරුද්දට කියලා අපි කියන්නේ කොයි වෙලේ shopping කරත් අවුරුද්දට කියලා අනිවාර්යෙන් shopping කරනවානේ. ඉතින් ඒ වගේ හිතලා ඉතින් මම අනිවාර්යෙන් හිතුවා මේ පාර මේ වගේ white එකක් ගන්නවා කියලා white blouse එකක් හරි frock එකක් හරි. ඉතින් මේ වගේ blouse එකක් ගත්තා. ඉතින් මේක උනේ ළමයි මට 1700යි. මේක උනේ. ඉතින් මේක මාර්ම ලස්සනයි. මේ මැටීරියල් එකත් quality ඒ ගන්නට worth. මොකද white ඒවා ටිකක් ගණන්. පස්සේ ඒකටම මම ගත්තා මෙන්න මේ පෑන්ට් එක. මේකේ උඩින් සිම් ප්ලීට් වෙනවා. සිම් ප්ලීට් ටිකක් මගේ මේ හරිය මහතින්න මගේ මේ හරිය මේකට සිම් ප්ලීට් වෙනවා. සමහරවිට මේක කෙටු කෙනෙකුට නම් සිම් ප්ලීට් වෙන්නේ නැති වෙයි මේ හරිය. එතකොට මේ හරියේ මේ හරියේ මෙන්න මේ විදිහ ඕපන් එකක් තියෙනවා. ඒක බිග් ෆෝල්ඩ් වගේ ටිකක්. හරිද? මේ ෆෝල්ඩ් එක ලොකුයි මේ යටි. ඒතර මෙහින් සිම් ප්ලීට් එකක්. ඉතින් මේක උනේ 1795යි. මේක උනේ. ඉතින් මේකත් ගත්තේ මම තිලක වර්ධනකින්. මේ වගේ ඒවා තියෙනවා නේ උන්තරම්. ඊට පස්සේ මෙන්න මේ ටී-ෂර්ට් එක ගත්තා. මෙන්න මේ ටී-ෂර්ට් එක. ඉතින් මේක උනේ මට 500යි මේ ටී-ෂර්ට් එක. ඊට පස්සේ මේ අන්ඩර්වෙයා ඒව ගත්තේ මම ගොඩක් වෙලාවට සුදු අරලියකින්. ඒකේ ගොඩක් මේ රීසනබල් ප්‍රයිස් වල තියෙනවා මේ සුදු අරලියකේ. ඊට පස්සේ ළමයි මෙන්න මේ ෆ්‍රොක් එක මම ගත්තා. මම කිව්ව ඔන්ලයින් ගත්තා කියලා එක. මෙන්න මේ ෆ්‍රොක් එක මම ඔන්ලයින් ඕඩර් කරේ. මේකේ ෆොටෝ එකක් මම දාන්නම් මේ පැත්තෙන්. මේක මේ බෙරෙනි කියලා බෙරෙනි මට මතක ඉතින් බෙරෙනි වෙන්න ඕනේ. කියන පේජ් එකකින් ඕඩර් කරේ. ඉතින් මේක මට ගෙදරටම ගෙන්න ගන්න කූරිය චාර්ජ් එකත් එක්කම ගියේ 1400යි. මේ ෆ්‍රොක් එක. ටිකක් ලස්සනයි. මේ ඉස්සරහින් ස්මෝක් කරලා තියෙන්නේ. ඒ කලර් එක මම ආසයි. කහ පාටයි කළු පාටයි. ඉතින් ওই ටික තමයි මම මෙසරේ රෙදි විදිහට ගත්තේ. මොකද මම මෙසරේ ගෙදර කට්ටියට සහ මේ අයියා ගෙදර කට්ටියට ඒගොල්ලොන්ට තමයි මම ඇත්තටම ගත්තේ මෙසරේ වැඩිපුරම. මම ගත කැමරාව හෙල්ලෙනවා ළමයි. මේ අද ස්ටෑන්ඩ් එක ගෙනාවේ නෑ. මම ගෙදර ඉන්නේ දැන්. ස්ටෑන්ඩ් එක ගෙනාවේ නෑ. ඒ හින්දා ඇත්තටම හෙල්ලෙනවා කැමරාව. ඉතින් ওই ටික තමයි මම ගත්තේ. ගෙදර කට්ටියට අනිත් අයට ගත්තේ මම පෙන්නුවේ නැහැ. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩක් වෙලාවට රීසනබල් ප්‍රයිස් වලට තියෙනවා තිලක වර්ධනයේ. ඉතින් උගුරු ගිහිල්ලා බලන්න. සුදු අරලියෙත් එහෙමයි. ඉතින් ඒකෙත් හොඳයි. ඒකෙත් ලස්සන ඒවා තියෙනවා. ඉතින් ළමයි ඉතින් මම පෙන්නනවා ඔයාලට සුදු අරලියකින් මොනවද ගත්තේ කියලා. මොකද මම මේ වීඩියෝ එක කරන්නේ මෙහෙ ඉඳලා. ඒ කියන්නේ මම බෝඩින් ඉඳලා. මම හිතන ඇඳුම් වීඩියෝ එක මම ගෙදර ඉඳන් කරන්නේ. මොකද මේ මම ගෙදරට ඇඳුම් ටික ඔක්කොම යවුවා. මොකද මම අමිලාට මේ අනෙක් කටි ඔක්කොම ගත්ත ඒවා ටික ඒ රෙදි යවුවා. මොකද මට ඔක්කොම මේ උස්සන් එන්න බැරි හින්දා. ඉතින් මම ටිකක් තියාගත්තා.
අයිලා ගෙදර කට්ටියට ගත්ත ඒවා. ඒ හැමෝටම ගත්ත ඒවා මම ටිකක් තියාගත්තා. ඊටු ටික අම්මි ආවා මෙහෙ. ඊට පස්සේ ගෑතේ ආවා. හරි ඉතින් මම මේ හින්දා මේ වීඩියෝ එක මේ සුදල්ලේකින් ගත්ත නිකන් ප්‍රැන්සි අයිටම් ටික ඔයාලට පෙන්නන්න. හරිද? ඉතින් ළමයි මේකෙන් මම ගත්තේ මෙන්න මේ බෑග් එක ගත්තා. හරිද? මෙන්න මේ බෑග් එක. මිරර්ස්ල මේ වගේ බෑග් ට්‍රෙන්ඩි දානවා. හරිම ලස්සනයි. ටිකක් යුනික් පෙනුමක් තියෙන්නේ මේ වගේ බෑග් එකේ හැන්ඩල් එක තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? ඉතින් මේ බෑග් එක මට උනේ 1490යි 1500යි. හරිද? ඉතින් මේක 1500ට මම හිතනවා වර්ත් කියලා. ඒක ලස්සනයිනේ. 1500යි ඒක උනේ. හරිද? ළමයි මම මේ ස්ලිපර්ස් එක ගත්තා. ස්ලිපර්ස් දෙක මෙන්න මේ දෙක. මේක මම ලස්සනයි දැම්මහම. මෙන්න මේ දෙක. මාර්ම ලස්සනයි. මේක උනේ 1500යි. හරිද? මේක උනේ 1500යි. මේක මාර්ම ලස්සනයි. මම ආසයි මේ වගේ දිලිසෙන පටි තියෙන ඒවා දාන්න. අනිත් එක මේක ටිකක් බලන්න ඕගොල්ලන්ට පේන ඇති මේකේ මේ උස ටිකක් මේ තියෙනවා. හරිද දෙකෙන් නේ? ඒ කියන්නේ එක සමාන උසක් තියෙනවා. හරිද? ඒක ලස්සනයි. මේ දවස්වල මේ වගේව දානවා. ඉතින් මේකත් ඔයාලට සුදු අරලියකේ මේ වගේව තියෙනවා. ඉතින් බලන්න පුළුවන්. මම ගත්තා මෙන්න මේක. දැන් අපි දන්නවනේ මේ සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා කෝල්ඩ් වැක්ස් එකක්. මේක මට උනේ මේක 590යි. මේකට ප්‍රීස්ක්‍රිප්ට් හම්බ වෙනවා. හරිද? මේක මේ වගේ 10ක් හම්බ වෙනවා. ඉතින් සාමාන්‍ය වෙනම ගන්නක් තියෙනවා 450යි වෙනම මේ වගේ එකක් පැක් එකක් ගන්නත් පුළුවන් අපිට. මේක උනේ 590යි. මේක ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්න පුළුවන්. මේක ලාභයි. අතට මේක සුදු අරලකින් ගත්තේ. මේක ලාභයි. ඉතින් ඕගොල්ලෝගේ සාමාන්‍යයෙන් අර ස්ට්‍රෝබරි බම්ස් වගේ එනවා නම් අපි කරද්දි මොකද රේස කරද්දි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවට එහෙම වෙන්නේ නැහැ. මේකෙන් ගොඩක් කල්ලානික එයා ආපහු එයා growth එක ටිකක් අඩු වෙනවා. මොකද මේක ටිකක් කල් යනවා වැවෙන්න මුලින්ම ගැලවෙන හින්දා. හරි ඉතින් මේකත් ඔයාලට ගන්න පුළුවන් එකෙන්. ඊට පස්සේ මගේ face wash එක ඉවරලා තිබ්බා. ඉතින් මේවා ළමයි ගොඩක් අය පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ එකක් ගත්තාම මම සෑහෙන එකක් පාවිච්චි කරන face wash එකක්. මොකද ඉතින් මේ ගොඩක් මේකේ මිලිලීටර් ප්‍රමාණයක් තියෙන මිලිලීටර් 180ක් තියෙනවා. ඉතින් මේක උනේ 790යි. ඉතින් මම ඔයගොල්ලෝ දන්නවනේ මම ඉවෝන් ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා. ඉතින් ඉවෝන් ප්‍රොඩක්ට් තමයි ඔක්කොම පාවිච්චි කරන්නේ. ඉතින් මේක උනේ 790යි. ඊට පස්සේ මෙන්න මේ ඕඩිකොලන් එක ගත්තා. මේ ඕඩිකොලන් එක ඔෆර් එකක් තිබ්බා. මේක ඇත්තටම ගත්තේ සුදල්ලකින් නෙවෙයි. මේක ගත්තේ කාග්ලිස් එකෙන්, පුච්ච් එකෙන්. එතකොට මේකේ 125ක් වගේ ඩිස්කවුන්ට් එකක් හම්බුණා. මේක කොහොමද නෝ 260යි. හරිද? ඊට පස්සේ මෙන්න මේක ගත්තා. මේක නම් ඇත්තටම මම ආසම් පර්ෆියුම් එකක් වික්ටෝරියා සීක්‍රට්. හැබැයි මට පස්සේ හිතුණා ළමයි මිලර්ස්ලා බ්ලැක් සකුරායිට හැම තැනම වයිරල් යන හැමතැනම වයිරල් යනවනේ. ඉතින් ඒ හින්දා ඒක ගන්නත් කියලා හිතුණා. ඒක පස්සේ මම දැක්කේ ඇත්තටම මේ මතක් වුණේ මට පස්සේ. ඒනොට මේක මාර්ම සුන්දර වික්ටෝරියා සීක්‍රට් එකේ වික්ටෝරියා සීක්‍රට් නෙමෙයි මේක වික්ටෝරියා වර්ල්ඩ්. හරිද? මේ වික්ටෝරියා සීක්‍රට් නෙවෙයි. වික්ටෝරියා වර්ල්ඩ් කියලා තියෙන මේක. හරිද? ඉතින් මිලිලීටර් 250ක්ම තියෙනවා මේකේ ලොකු බොටල් එකක්. ඉතින් මේක වෙන්නේ 1500ක් හරි 600ක් හරි තමයි මේක වෙන්නේ. මම ලොකු ගණන් වල නම් පාවිච්චි කරන්නේ නැහැ. මේක 1500ක් 600ක් වගේ උනේ. ඉතින් මේකත් සුදු අරලියකේ තියෙනවා. හරිද? මේකට තමයි මාර්ම සුවඳයි. මේකේ නිල් ඩම් පාට එක තමයි මම කලින් යූස් කරේ. ඊට කලින් මේ වෙන ඒවා පාවිච්චි කරලා තියෙනවා. මේක මාර්ම සුවඳයි. ඊට පස්සේ ළමයි මෙන්න මේක ගත්තා. මේක ගැලවිලත් එක්ක මෙන්න මේ රේස් එක මේක ගත්තා. මේක උනේ ඇත්තටම මේකත් සුදු අරලියකින් උනේ. මොකද සාමාන්‍යයෙන් අපි රේස පාවිච්චි කරනකොට පාවිච්චි කරන්න ඕනේ මේ හැමදාම පාවිච්චි කරන්න ඕනේ නැහැ එකම රේස් එක. සාමාන්‍යයෙන් සතිය දෙකකට සැරයක්වත් සතියකට සැරයක්වත් මාරු කරන්න ඕනේ. ඉතින් මේක මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේකත් ගත්තා. එහෙනම් මේකත් ගත්තා. මොකද මේක ගොඩක් වෙලා යනවා ඉතින් මේක කරන්න. මේක ටකල මේවා කරගන්න පුළුවන් හින්දා ගත්තා මේක. මේක විල්ලා රුපියල් 75යි. හරිද? ඊට මෙන්න මේ
lip pencil එක ගත්තා. මේකත් lipstick pencil එකක්. ඉතින් මේක 150යි උනේ. හරිද? ඒකත් සුදු අල්ලකින් ගත්තා. ඉතින් ඒකත් මාර්ම ලස්සන කලර් එකක් තියෙන්නේ. මම මේ ගාගෙන ඉන්නේ නම් මේක නෙමෙයි. මේක මියුට් කලර් එකක් තියෙන්නේ. මියුට් කලර් එකක් තියෙන්නේ. හරි. ඉතින් ওই ටික තමයි මම සුදු අල්ලකින් ගත්තේ. අඳුම් ගත්තේ පිළිපැත්තෙන් ඉතින් සුදු අල්ලකින් මට අඳුම් ගත්තේ නැහැ මම. අන්ඩර්වෙයර්ස් ගත්තා. ඒව විතරයි ගත්තේ සුදු අල්ලකින්. මොකද සුදු අල්ලක ඔයගොල්ලෝ යනවා නම් ඒවා ලාභයි ඇත්තටම. අන්ඩර්වෙයර්ස් ගර්ල්ස් ලගේ ඒවා ලාභයි. ඉතින් ඔයගොල්ලෝ මම හිතනවා මේක වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් අයිත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ගිහින් එන්නම්. හැමෝම සතුටින් අයිසමින් ඉන්න හැමෝම ආදරේ.